ඔයා හිතනවද ඔයා ස්පයිඩර්මෑන්ගේ සූට් ගැන හැමදේම දන්නවා කියලා? හැම කතාවෙම අපිට එකම වගේ සූට් දකින්න ලැබුණට ඇත්තටම මේ සූට් පිටිපස්සේ ඔයා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. අද අපි බලමු ස්පයිඩර්මෑන් සූට් 5ක් ගැන ඔයා නොදන්න කරුණු කිහිපයක්. 1. අයන් ස්පයිඩර් සූට්. මේ සූට් එකේ තියෙන විශේෂම දේ තමයි මේකේ පිටිපස්සෙන් එන යාන්ත්‍රික කකුල්. එහෙමත් නැත්නම් වෝල්ඩෝස්. ඔයා දන්නවද කොමික් පොත්වල මේ සූට් එකට තිබුණේ කකුල් 3ක් විතරයි. ඒත් MCU එකේදී ටෝනි ස්ටාර්ක් මේකට කකුල් 4ක් එකතු කළා. ඒ වගේම මේ මුළු සූට් එකම නිර්මාණය වෙලා තියෙන්නේ බ්ලීඩිං එජ් කියන අති නවීන නැනෝ තාක්ෂණයෙන්. සිම්බියෝට් සූට්. මේ සූට් එක අනිත් හැම එකකටම වඩා වෙනස්. ඇත්තටම මේක ඇඳුමක් නෙවෙයි පිටසක් වල ජීවියෙක්. ඔයා දන්නවද කොමික් ඉතිහාසයේ මේ කළු සූට් එකේ අදහස මුලින්ම ආවේ ෆෑන් කෙනෙක්ගෙන්. මාවෙල් සමාගම ඒ කාලේ ඒ ෆෑන්ගෙන් මේ අදහස මිලදී ගත්තේ ඩොලර් 220ක් වගේ පුංචි මුදලකටයි. මේ සූට් එකෙන් ස්පයිඩර්මෑන්ට සීමාවක් නැති බලයක් ලැබෙනවා වගේම ඔහුගේ ආවේගශීලී බවත් වැඩි කරනවා. ස්ටාර්ක් සූට්. ටෝනි ස්ටාර්ක්ගෙන් පීටර් පාකර්ට ලැබුණු පළමු අති තාක්ෂණික ඇඳුම තමයි මේ. ඔයා දන්නවද මේ සූට් එකේ කැරන් කියලා හැඳින්වෙන AI එකක් වගේම වෙබ් ෂූටර්ස් සඳහා වෙනස් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන වෙබ් විංග්ස් නිර්මාණය කළේ කොමික් පොත්වල මුල්ම ස්පයිඩර්මෑන් නිර්මාණයට ගෞරවයක් විදිහටයි. ඒත් මේ සූට් එකේ තියෙන ට්‍රේනින් වීල්ස් ප්‍රොටෝකෝල් එක ගැන නම් පීටර් මුලින්ම කැමති වුණේ නැහැ. ඉන්ටිග්‍රේටඩ් සූට්. ස්පයිඩර්මෑන් No Way Home චිත්‍රපටයේ අපි දකින මේ සූට් එකේ ඇත්තටම අලුත් තාක්ෂණයක් නැහැ. ඔයා දන්නවද මේක හැදුනේ පීටර්ගේ කලින් තිබුණු අප්ග්‍රේඩඩ් සූට් එකට අයන් ස්පයිඩර් සූට් එකේ තිබුණු නැනෝ කොටස් එකතු වෙලා. ඒ වගේම මේ සූට් එකේ පපු මැද තියෙන විශාල ස්පයිඩර් සලකුණ තමයි මේකට අමුතුම පෙනුමක් දෙන්නේ. මේ සූට් එකෙන් තමයි පීටර් වෙනත් විශ්වයන්ගෙන් ආපු දුෂ්ටයන්ට එරෙහිව සටන් කළේ. ක්ලාසික් රෙඩ් ඇන්ඩ් බ්ලූ සූට්. මේ තමයි හැමදාමත් අපි ආදරය කරන ස්පයිඩර්මෑන් කිව්වම හැමෝටම මතක් වෙන ඒ සදාකාලික පෙනුම. ඔයා දන්නවද 1962 දී මේ සූට් එක මුලින්ම නිර්මාණය වෙද්දී මේකේ කිහිලි අත වෙබ් පිට්ස් එහෙමත් නැත්නම් දැලක් වගේ කොටසක් තිබුණා. ගොඩක් අය හිතන්නේ ඒක අලුත් චිත්‍රපටවලට ආපු දෙයක් කියලා. ඒත් ඒක මුල්ම කොමික් නිර්මාණයේ ඉඳන්ම තිබුණු දෙයක්. ඒ වගේම ස්පයිඩර්මෑන් No Way Home චිත්‍රපටයේ අවසානයේ පීටර්ම විසින්ම මහගත්ත අලුත් සූට් එක තමයි කොමික් පොත්වලට වඩාත්ම සමාන සූට් එක විදිහට හැමෝම හඳුන්වන්නේ. ඉතින් මේ සූට් පහෙන් ඔයා වැගියෙන්ම කැමති සූට් එක මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙන්න අමතක කරන්න එපා.